අයබෝන් අද අපිට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බෞද්ධාලෝක වෙසක් පෙළ පිළිබඳව. අද සමග සිටිනවා බෞද්ධාලෝක වෙසක් කමිටුවේ සභාපති සේනක කුමාරසිංහ මහතා. අයබෝන්. අපි දන්නවා දැන් මේ වෙන විට බෞද්ධාලෝක වෙසක් උත්සවය සඳහා සියලු කටයුතු සූදානම් වෙලා තියෙනවා. මම හිතන්නේ අද දිනේදී ඒ සම්බන්ධ බෞද්ධාලෝක වෙසක් කමිටුවේ අවසන් සාකච්ඡාවක් තිබ්බා. ඒ නිසා අපි දැනගන්න කැමති මේ රටේ බෞද්ධ ජනතාව වෙන්නේ මේ බෞද්ධාලෝක වෙසක් සූදානම් පිළිබඳව ඔබතුමාගේ අදහසක් දැනගන්න කැමතියි. අත වශයෙන්ම මේක ජයන්ති හැදිය තමයි අපි නම් කරලා තියෙන්නේ. මොකද 25 වසරක පවත්වපු වෙසක් ඉඳලා හැදියද අපි මේ කියන්නේ. මෙහිදී අපි සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. අද වෙනකොට අවසාන රැස්වීම පැවැත්වුවා. අපි කමිටු 24කින් සමන්විත කණ්ඩායමක් ඉන්නවා අපි මොකද මේකද මේ කණ්ඩායමේ 50ක විතර අපි සමාජික බෞද්ධ වෙලා ඉන්නවා. මේ සියලු දෙනාටම වෙන වෙන කාර්යයන් අපි සකස් කරලා දීලා තියෙනවා. මේක සත්‍යයේ සාර්ථක කරගෙන. ඉතින් මේ කාර්යයන් සෑම දෙයක්ම දැන් අපි හරියටම අපුරන මේ කාර්යයන් ඉෂ්ට කරලා තියෙනවා. අපි විශේෂයෙන් බලනකොට අපි විශේෂයෙන් පටන් ගන්න යන්නේ අපි සීල ව්‍යාපාරයේ 30 දක්ෂ කලාපී තියෙනවා. ඊට පස්සේ සීල ව්‍යාපාරයේ කටයුතු කරගෙන යන ගමන් අපි අවස්ථාවල වෙනකොට නන්ද සර්වවි ධාතුන් වහන්සේලා වඩම්මනවා අපි ධාතු මන්දිරයක් සකස් කරලා තියෙනවා. ඒ ධාතු මන්දිරයේ සර්වවි ධාතුන් වහන්සේලා වඩම්මලා ඊට පස්සේ අපි මේ උත්සවයේ වැඩ ආරම්භ කරනවා. මේකට අපි විශේෂයෙන් අපි අනුග්‍රහය දක්වන අපි ජනාධිපති ලේකම්තුමා මේ උත්සවයේ සහභාගී වෙනවා කියලා අපි කියනවා. ඒකට එතුමාගේ අධීක්ෂණය ඇතුළේ අපි සංගාලිමල් වාසිස්ත සභාපතිතුමා එතුමාගේ අධීක්ෂණය එතුමාගේ ප්‍රතිස්පන්දන අපි මේ සියලුදෙනා කරන්නේ. ඉතින් මේ වගේ උත්සවයක් මම හිතන්නේ ඔයගොල්ලන් දැක බලා ගන්න ලංකාවේ කොහෙවත් කියයි කියලා මම හිතන්නේ. ඒ තරමට සාර්ථක අපි ලෑස්ති කියලා තියෙනවා. සීල ව්‍යාපාරයෙන් පස්සේ අපි ලංකාවක් ලෑස්ති කියලා තියෙනවා. දින තුනක් පුරා පැය 24ම මේ දන්තල පවත්වාගෙන යනවා. ඒකට අපි ඊට පස්සේ මේ දන්තරත් එක්කම අපි ධාතු ප්‍රදර්ශනයේ පැය 24 පුරාම දින තුනක් ලෑස්ති කරලා තියෙනවා. ඒ වගේම මුළු බෞද්ධාලෝක මාවත පිරෙන්න ඒත් කුඩු වලින්ද තොරණකින්ද සියලා ඊට පස්සේ තවත් රූපර සංදර්ශන නොයෙකුත් ආදී සංදර්ශන මගින්ද චිත්‍රකලා වෙන්ද තව පුරාවිද්‍යා කලින් සම්බන්ධයෙන් මේකම කුටියක් ලෑස්ති කළා ඒ සියලුම අංග සම්පූර්ණ වෙසක් කලාපයක් අපි හැදීලා අපි සාර්ථකව ඉෂ්ට කරගෙන යනවා. ඒකට අපි උපේක්ෂක ජීවන මාර්ගය විශේෂයෙන් අපේ දායකත්වයේ සංවිධායක මාර්ගයක් හැදීලා ඒ වගේ අපි ටීම් කණ්ඩායමක් ඉන්නවා. අපේ බාණ්ඩාගාරිකතුමා වසන්ත සිල්වා මහත්මයා ලේකම්තුමාලා දෙන්නේ ඉන්නවා බිරු අමිගම සහ අපේ ප්‍රියන්ත අමෘත දිනුම් සහ ප්‍රියන්ත අමෘත මහත්මිය දෙන්න ඒක විසක් කලාපයේ ඉන්නවා අපේ සභාපතියදී මම කටයුතු කරන අතර බාණ්ඩාගාරික හැටියට අපේ අපේ කල්යාණ මහත්මයාත් ලේකම් හැටියට මහින්ද තෙන්නුගොඩ මහත්මයා කටයුතු කරනවා. මේ දිවාරය නොවලා අපි මේ කණ්ඩායම මේ විසක් උත්සවයේ සාර්ථක කරගැනීම සම්බන්ධව කටයුතු කරගෙන යනවා. දැන් අවසාන මොහොතේ පැමිණලා. ඔය වගේම අපේ වෙසක් කමිටුවේ සමාජිකත්වයේ ධර්ම විශේෂ කෙනෙකුට අපි මේ අවස්ථාවට සහභාගී වෙනවා. අපි ඔබතුමාගෙන් දැනගන්න කැමතියි මේ සූදානම ගැන. අපි සමස්ත අපේ මේ රජිත ජයන්ති වෙසක් උත්සවය වෙනුවෙන් අපි සෑහෙන මට්ටමේ සියලු සංවිධාන අපේ ගරු සභාපතිතුමා ඊපරිදි සංවිධානය කළා දිනකට මේ ආකාරයේ උත්සවයක් සංවිධානය කරන්න හැකියාවක් අපිට ලැබුණේ. ඇත්තටම අපේ මේකේ ප්‍රධාන අනුග්‍රාහකයෙක් ඉන්නේ කාගිලි සායත. කාගිලි සායතනේ පූර්ණ අනුග්‍රහයක් දක්වන මේ පිළිවෙල ඉදිරියට ගෙනියන එකම රාජ්‍ය අනුග්‍රහය අපිට උපරිම ආකාරයෙන් මේකට ලැබිලා තියෙනවා. ජනාධිපති කාර්යාලයෙන් ඉඳන් සීලම රාජ්‍ය ආයතන අපිට ලැබිලා තියෙනවා. ඒකම මේකේ අපේ නිල රූපවාහිනිය හැටියට ජාතික රූපවාහිනිය තමයි ජාතියේ මහගෙදර තමයි මේ කටයුතු කරන්නේ. ඒකම නිල ගුවන්විදුලිය හැටියට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව තමයි මේක කටයුතු කරන්නේ. ඊට පස්සේ හැම ආයතනයක්ම ඩිජිටල් මාධ්‍යයේ සියල්ලම අපිට මේ වෙද්දි පූර්ව ප්‍රචාරක අවස්ථාවක් අපි බලාපොරොත්තු වෙනවා. සෑම මාධ්‍ය ආයතනයක්ම අපිට මේ වෙද්දි අවස්ථාව අපිට උදා කරලා තියෙන මේ සමස්තය තුළ අපි බෞද්ධ මහා සම්මේලනයේ වැඩසටහන සාර්ථක කරන්න උත්සාහ කරන මේකට අපි අනුබද්ධිත බෞද්ධ මහා සම්මේලනයේ තියෙනවා ළමා නිවාස 19ක්. මේ ළමා නිවාස දරුවන්
අපි බෞද්ධ මහා සම්මේලනය එකතු කළා. උන්ට භක්ති ගීත ගායනා කරන්න අවස්ථාවක් දෙලා ජීවිතේ තවත් විවිධ අවස්ථා පාසල් ධර්මකරණයට විශේෂයන්ට සියලු දෙනාට මුදා කරලා තියෙන මොකද සමස්ත කූඩු වැඩසටහන අපේ යන්නේ අදියර තුනක් යටතේ. එකක් පාසල් කූඩු වැඩසටහන, අනිත් එක ආයතන කූඩු වැඩසටහන, අනිත් එක ඇවිල්ලා ඒක පුද්ගල වැඩසටහනක් එක්ක තුන් ආකාරයකින් මේකේ කූඩු 50කට අධික ප්‍රමාණයක් මේ මොහොතේදී දිවෙමින් පවතිනවා. ත්‍රිවිධ හමුදාවේ පූර්ණ දායකත්වය අපිට ලැබෙනවා. මේ ආකාරයට තමයි සමස්ත වෙසක් උත්සවය සාර්ථක කරන ගරු සභාපති චන්ද්‍රනිමල් වාග්යසම මැතිතුමා ඇතුළු ගරු කෘත්‍යාධිකාරී මණ්ඩලය මේ සියලු දෙනාම එකතු වෙලා මේ සියලු කටයුතු සංවිධානය කළා. හෙට සහ අනිද්දා දවස්වලදී අපි මේකේ උපරිම අවස්ථාවට ඇවිල්ලා සදහැත් බෞද්ධයන්ට අපි ආරාධනා කරනවා. ඇවිල්ලා සම්බන්ධ වෙලා ආගමික කටයුතු වලට අපි ඒක සම්බන්ධ වෙලා මේ සියලු කටයුතු සාර්ථක කරගන්න අපිට උපකාර කරන්න. අත් වශයෙන්ම අපිට අවශ්‍ය වුණේ බෞද්ධාලෝක වෙසක් උත්සවයේ සූදානම පිළිබඳව මේ රටේ බෞද්ධ ජනතාවට යම්කිසි පණිවිඩයක් දෙන්න මම හිතන්නේ අපි වෙසක් කමිටුවේ සභාපතිතුමාත් ඒ වගේම Facebook යාළුවෝ බෞද්ධ වෙසක් කමිටුවේ මේ පිළිබඳව මූලික පැහැදිලි කිරීමක් කරා. අපි බලාපොරොත්තු වෙනවා වෙසක් බෞද්ධාලෝක වෙසක් උත්සවයේ යන අතරතුර දිනපතාම මේ පිළිබඳව මහ ජනතාව පිටින් පිට දැනුවත් කරන්න. ඒ නිසා අපි බොහොම ස්තුතිවන්ත වෙනවා. අපි ඒ වගේම අපි ආරාධනා කරන සියලු බෞද්ධ ජනතාවට අපේ සභාපතිතුමත් ඒ වගේම Facebook යාළුවෝ මහතා සම්මාන කළ පරිදි තොරතුරු රාශියක් ඔයාලට දැනගන්න ලැබෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා ඔයාලා මේ බෞද්ධාලෝක වෙසක් කලාපයට ඇවිල්ලා වෙසක් අසිරිය විඳගනී කියලා. බොහොම ස්තුතියි.